ඔබ තෝරාගත් සුවිශේෂී ගැටලුව ප්‍රකාශයක් ලෙස දැක්විය හැකියි. උදාහරණයක් ලෙස 4 ශ්‍රේණියේ පාඩමට ඉතා අඩු උනන්දුවක් දක්වන සිසුවෙකු එයින් මුදවා ගැනීමට මා මැදිහත් විය යුත්තේ කෙසේද? මෙසේ නැතිනම් ඔබට ඇති ගැටලුව ලියා ගැටලුව විසඳීමට මා ක්‍රියා කළ යුත්තේ කෙසේද? මා කෙසේ ක්‍රියා කළ යුතුද? මා මැදිහත් වන්නේ කෙසේද? මේ ආකාරයට පර්යේෂකයාගේ දෘෂ්ටි කෝණයෙන් මේ ලිවීම තමයි සිදුවිය යුත්තේ. ඉන් පසුව ගැටලුව මාතෘකාවක් ලෙස සකසා ගැනීම සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඉදිරිපත් වීමේ කුසලතා සංවර්ධනය. තව උදාහරණයක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිසු අවධානය අඛණ්ඩව පවත්වා ගැනීමේ කුසලතා සංවර්ධනය. ආදී ලෙසින් තමන්ගේ ගැටලුවට අදාළව මාතෘකාව නිවැරදිව සකස් කරගත යුතු වෙනවා. ඉන්පසු නිර්මාණශීලී මාතෘකාවක් අපට අවශ්‍ය නම් සකසාගත හැකි මුල් කවරය සඳහා. එහිදී අකුරු යාළු බෙදීම හරි ලේසි එවැනි කෙටි මාතෘකාවක් තමන්ගේ පරීක්ෂණයට අදාළව නිර්මාණශීලීව සකසා ගැනීමට අපට හැකියාව තියෙනවා. මෙහිදී ද්විතීයික ශ්‍රේණිවල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන විෂයට අදාළව ගැටලුවක් තෝරාගත හැකි වෙනවා.